තරුණ එනර්ජියක් බොන්නේ නේ තරු. මේක හොඳයි. තියෙනවා තරුගේ මූණ. හරිද? කෑමාවට පස්සේ තමයි හිනාව දැක්කේ මම. හරිද? 10න් 10ක් දෙන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් නම්. ඔව්. තරු අප්සෙට් එකේ ඉන්නේ. හරිද? වැඩේ කියන අපිට වටලප්පන් හම්බුනේ නැහැ. Hi guys, welcome back to සඳවන්තර YouTube channel. ඉතින් ළමයි අද අපි ටෝකියෝ පැත්තට යන්නේ. ඉතින් අද වැඩ ටිකක් තියෙනවා කරගන්න නේද තරු? ඔව් අද තමයි පොඩි ඩේ බ්ලොග් එකක් ගෙන තමයි යන්නේ. ඉතින් එහෙනම් ළමයි let's go. මෙන්න තියෙනවා ළමයි අපේ ස්ටේෂන් එක. හරිම ලස්සනයි. දැන් අපි ට්‍රේන් එක එනකම් බලාගෙන ඉන්නේ හරිද? ඉතින් දැන් අපි දැන් ටිකකට කලින් තමයි නැගිටලා වොෂ් එකක් දාලා අපි ලෑස්ති වෙලා මේ දැන් යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි මම ආසම ඩ්‍රින්ක් එකක් මේක හරිද? නිකන් යෝගට් කිරි එකක් වගේ. තරුණ එනර්ජියක් බොන්නේ නේ තරු. මේක හොඳයි. තරු එනර්ජි ඩ්‍රින්ක් එකක් බොන්නේ. ඉතින් මම යෝගට් කිරි එකක් බොනවා. අද මොනවා කරන්න තියෙන්නේ අපිට වැඩ? අපිට අද මුලින්ම සලූන් එකට යන්න තියෙනවා. මුලින්ම සැලුන් එකට යන්න ඕනේ හෙට. එහෙම වැදගත් වැඩ ටිකක් නෙමෙයි. නෑ මේ නිකන් ආතල් වැඩ ටිකක් තියෙන. ඉතින් අපි ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා අද දවසේ ගෙවෙන්නේ කොහොමද කියලා. අපිට මුලින්ම තියෙන්නේ සැලුන් එකට යන්න තියෙනවා. මට පොඩ්ඩක් කොණ්ඩේ හදාගන්නයි දරුවගේ අයිබ්‍රෝස් හදාගන්න. හෙට කොන්සර්ට් එකක් තියෙනවානේ. හෙට කොන්සර්ට් එකක් තියෙනවා. ඉතින් ඒ කොන්සර්ට් එකට යන්න අපි ලෑස්ති වෙන්න යන්නේ. ඊට පස්සේ ඇඳුමක් ගන්න යන්න ඕනනේ. ඊට පස්සේ ඇඳුමක් ගන්න යන්න ඕනේ. ඊට පස්සේ කන්න ඕනේ. ඉතින් ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන ආතල් වැඩ ටිකක්. අපි බලමු ටෝකියෝ පැත්තට යන්නේ. ඉතින් එහෙනම් ළමයි අපි ට්‍රේන් එකේ නගා ඉන්නේ. ළමයි මේක මේ මාරම ලොකු ස්ටේෂන් එකක් හරිද? දැන් අපි ප්ලැට්ෆෝම් 16ට යන්න ඕනේ. අපි දැන් ප්ලැට්ෆෝම් 16ට යන්න ඕනේ. මේක පට්ටම ලොකුයි. සින්ජුකු අපි කොහෙතරු සින්ජුකුනේ. සින්ජුකු. අපි සින්ජුකු ස්ටේෂන් එකේ ඉන්නේ. මේක පට්ටම ලොකු ස්ටේෂන් එකක්. දැන් අපි ප්ලැට්ෆෝම් 16ට යනවා. ඉතින් ට්‍රේන් 3කට මාරු වෙන්න උනා. දැන් අපි තව චූටි දුරයි. ඉතින් තව විනාඩි 10ක් විතර තියෙන. අපි සැලුන් එකට ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන රවුමක් දාන්න යන් එහෙනම්. let's go guys. අපි ට්‍රේන් එකෙන් බැස්සලාමයි හරිද? මේ නම් තනිකර නිකන් කොළඹ වගේ නේදරු? ඔව් රස. නිකන් අර කොටුව පැත්ත වගේ පිට කොටුව. අර මේ පිට කොටුව වගේ. පේනවනේ ඔයාලට වඩ පිටව දකිද්දි. එනවා මුතුනේ. එනවා මුතුයි කියන්නේ මේ වගේ පැත්තකට මං ආවමයි. අමුතුයි කියන්නේ නිකන් අර කොළඹ ෆීලින් එකක් තියෙන්නේ හරිද? අපි ලොකේෂන් එකට ආවා. එයා කට්ටේ කරගෙන එන්නම් එහෙනම් නේද අර? ඔව් අපි වැඩ ටික කරගෙන එන්න. අපි වැඩ ටික කරගෙන එන්න. ළමයි එයා කට්ටේ කරගත්තා. තරුත් අයිබ්‍රෝස් හදාගත්තා. දැන් අපි කන්න මොන හරියන්නේ? ඔව් අපි දැන් මොනවයි කන්නේ. අපිට දැන් මේ පට්ට බඩගින්න ඉන්නේ හරිද? දැන් අවස් වෙලා තියෙන්නේ. ඔව්. බඩ කියන අපි දවල් වෙලා නැගිටින් ඉතින් වොෂ් එකක් දාගෙන ආවනේ. දැන් අපි මොන හරි කන්න යන්න. ළමයි ඉන්න බෑ පට්ට බඩගිනි හරිද? පට්ට බඩගිනි දැන් මේ තරෝ ඉතින් ලංකාවේ රෙස්ටොරන්ට් එකක් හොයනවා හොගාලා හරිද හම්බුණානේ. ඔව්. අද ජපන් කෑම කන්න හිතෙන්නේ නැහැ වගේ. අද ජපන් කෑම කන්න හිතෙන්නේ නැහැ. ඉතින් අපි ලංකාවේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා අප්සරා කියලා රෙස්ටොරන්ට් එක. ඉතින් අපි ඒකට ගිහිල්ලා හොඳට බඩ පිරෙන්න කන්න යන්නේ හරිද? ඉතින් දැන් ටැක්සි එකක් දැම්මා. මොකද මෙතන ඉඳන් ට්‍රේන් එකේ යන්න ගියොත් පැය භාගයක් විතර යනවා. ඔව් එතකන් ඉවසන්න බෑ වගේම කිලෝමීටර් 3යි තියෙන්නේ. ඉතින් අපි ටැක්සි එකක් දැම්මා. එහෙනම් අපි ටැක්සි එකේ ගිහිල්ලා කාලා කරලා එමු. බඩගිනි. ගොඩක් ගොඩක්. ළමයි අපේ ටැක්සියත් මම හිතන්නේ එනවා ළඟ ළඟම. බලමු ආර එන්නේ ටැක්සිය අපි. මෙන්න එනවා ළමයි අපේ ටැක්සිය. කරුවා ගන්න. ඔව්. අපේ ටැක්සියත් ආවා ළමයි. අපි එහෙනම් පටස් ගාලා ළමයි අපිට විනාඩි 5ක් විතර යන්නේ හරිද? අපි ටැක්සියෙන් විනාඩි 5ක් විතර යන්නේ ලොකු දුරක් නැහැ. අපි ටැක්සියෙන් නැග්ගා. දැන් ඉක්මනට එතනට ගිහිල්ලා ඉක්මනට කමු මාර බඩගිනි. ඊට පස්සේ දරුවට ඇඳුමක් ගන්න යන්නත් බෑනේ. ඔව්. ඒක ගන්න ඕනේද? ඔව්. ඒක ගන්න ඕනේ නේද? ඉතින් කාලේ ඉවරලා අපි ඇඳුමක් ගන්න යන් ඇඳුමක් අරගෙන ගෙදර හරිද? ළමයි අපි රෙස්ටොරන්ට් එකට ආව ඔන්න අප්සරා රෙස්ටොරන්ට් එක. අපි එන යන් ළමයි. ළමයි මේ රෙස්ටොරන්ට් එක නම් ඇත්තටම සුපිරි ඈ. ඉන්ටීරියර් එක එහෙම මාර ලස්සනයි. මේ නිකන් අර ලංකාවේ ෆීලින් එක සුපිරියටම තියෙනවා හරිද? මේ අපිට සෝෆා එකක් හම්බුණා. ඉතින් ගෙදර ඉන්නවා වගේ කන්න පුළුවන් අපිට හරිද? ඉතින් මේකේ අපි වීඩියෝ එකක් ගන්නේ පළවෙනි පාර. මේකට කලින් ඇවිල්ලා නැහැ. මේකට අපි ආපු පළවෙනි පාර. ඉතින් කෑම කොහොමද කියලා අපි රිවිව් එකක් දෙමුනේ. පොඩි රිවිව් එකක් දෙමු. අපිට හොඳටම බඩගිනි. අපි දැන් ඕඩර් කරේ මොනවද? මික්ස් රයිස් එකයි.
මික්ස් රයිස් එකයි කෙහෙල් කොලේ කෙහෙල් කොලේ බත් එකයි එච්චරයි එච්චරයිනේ ළමයි අපේ රහම රහ කෑම එක ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ කෙහෙල් කොලේ බත් එක ලොකු දොඩි පපඩ මොකුත් ඇවිල්ලා හරිද මෙන්න තියෙනවා මික්ස් රයිස් එක ඉතින් මෙන්න තියෙනවා තරුගේ මූණ හරිද කෑම ආවට පස්සේ තමයි හිනාව දැක්කේ මම හරිද දැන් අපි ළමයි ඉක්මනට කමු ළමයි අපි කන්න යන්නේ හරිද මේකේ තියෙනවා මොනවද තියන්නේ අන්නදී ඔව් මෙලුන් වල එකයි මං කිව්වේ ඊයේ කවපු අදක් තියෙනවා කියලා. මෙලුන් වල තියෙනවා චිකන් මම නම් අපි නම් අතින් කනවා හරිද ළමයි අපි අතින් කන අපි ලංකාවේ. අපි ලංකාවනේ බීට් තියෙනවා පරිප්පු තියෙනවා. හරිද? සුපිරියා කෑම නම් මාර රහයි රහයි. මේකත් රහයි සමු. කෑම එක සුපිරි කෑම එක නම් පට්ටම රහයි මේ චිකන් නෙමෙයි යන්නේ මාළු. මාළුද මට වැරදුනා. කෑම එකට නම් 10න් 10ක් දෙන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකට නම් රහයිද? මට දෙන්න. ඔයාලට කොහොම රයිස් ඇන් කරි එකට ඒක 10න් 8ක් කරලා රයිස් එක නම් මට නම් පට්ටම රහයි බොරු කියන්න ඕනේ නැහැ රයිනේ රයිස් එක නම් සුපිරියා ළමයි මේ අපි දැන් කනවා කාලේ ඉවර වෙලා අපිට වෙලාව තිබ්බොත් අපි පොඩ්ඩක් තරුවට ඇඳුමක් ගන්න යනවා නැත්නම් තරු හෙට යනවානේ මේ වෙන ළමයි අපි කාලේ එන්නද නේ තරු අපි යන කාලේ එන්න බඩ පිරෙන්න කෑවා ඉතින් කෑම අමාරු සුපිරි දැන් අපි යන්නේ නේ තරු ඔව්. තරු අප්සෙට් එකේ ඉන්නේ හරිද වැඩේ කියන්නේ අපිට වටලප්පන් හම්බුනේ නැහැ. අපි වටලප්පන් ඉල්ලුවා. ඒක වෙන කෙනෙක්ට දුන්නා. ඒක නම් මට හරියන්නේ නැහැ. ඒක වෙච්ච වැඩේ. මොකද මම වටලප්පන් කන්න බලාගෙන හිටියේ. මම සතුවාට මුලින්ම කිව්වා මුලින්ම දාමු ඕඩරේ වටලප්පන් කියලා. මල පැනලා ඉන්න පේනවද මේ? ඒ කියන්නේ මේවයි උනේ QR කෝඩ් එකකින් තමයි මේ ඕඩර් කරන්න තියෙන්නේ. මේ අපි වටලප්පන් ඕඩර් කරා. හරිද? ඕඩරේත් වැටුණා. දැන් එහා පැත්තේ ටේබල් එකේ උන් ඕඩරයක් දාලාද නැද්ද දන්නේ නැහැ. කොහොම හරි වටලප්පෙන් එක ගියේ ඒ ටේබල් එකට. හරිද? අවුල. මේ බරම අවුල් වෙලා ඉන්නේ. වටලප්පන් පෙරේතයෝ දෙන්නෙක් අපි දෙන්නයි ඉතින්. ඉතින් කරන්න දෙයක් නැහැ. අද වටලප්පන් කන්න හම්බුන්නේ නැහැ. එහෙනම් ළමයි අපි දැන් ස්ටේෂන් එක පැත්තට යන්න යන්නේ. බයි. ළමයි දැන් අපි කාලා කරලා දැන් ගෙදර යන්න හදන්නේ හරිද? දැන් ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එකේ ඉන්නේ දැන්. දැන් ට්‍රේන් එක යනකම් තමයි අපි බලාගෙන ඉන්නේ නේද අරු? ඔව්. දැන් අපි යනවා. එහෙනම් දැන් අපිට හෙට කොන්සර්ට් එකට යන්නත් ලෑස්ති වෙන්න තියෙනවා. ඉතින් අපි දැන් ගිහිල්ලා පොඩ්ඩක් ඇලර්ට් එකක් දානවා. එහෙනම් guys කට්ටියම subscribe කරන්න, like කරන්න නේද අරු? ඔව් හැමෝම share කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් ළමයි අපි යනවා කට්ටියටම. bye bye.